ලංකාවේ දැනට වෛරස් විද්‍යා ආයතනයෙන් පවසන ආකාරයට ශ්වසන රෝගීන්ගෙන් 9.13ක් අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනය හැදිලා තියෙනවා. මෙම කොවිඩ් ආසාදනය ඉතාමත්ම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින හානිකර තත්ත්වයන් ඉතාම අවමයි. නමුත් අවුරුදු 65ට වැඩි ප්‍රතිශක්තිය අඩු. ප්‍රතිශක්තිය ඖෂධ ගන්න වෙන්න පුළුවන්, පිළිකාසිත රෝගීන් වෙන්න පුළුවන්, ප්‍රතිශක්තිය පාලනය කරන ඖෂධ ගන්න රෝගීන්, වකුගඩු රෝගීන්, දියවැඩියා රෝගීන්, අක්මාසුර ඒ රෝගීන්ට මෙම තත්ත්වය බැරෑරුම් එන්න පුළුවන්. එම රෝගීන් විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මතක තියාගන්න මේ වෛරසය දිනපතා වෙනස් වෙනවා. දැන් අපිට කියන්න බෑ අනාගතයේ මේ වෛරසයේ ස්වභාවය මොන ආකාරයෙන් යයිද කියන. සැලකිලිමත් වෙන්න ඕනේ. ලංකාවේ ගත්තොත් ලංකාවේ දැන් ඉච්ච බැරෑරුම් තත්ත්වයක් නැහැ. මෙම උණ තියෙන රෝගීන් ගෙදර සැඳී සිටලා මේ මූලික සෞඛ්‍ය ප්‍රතිපත්ති, ශ්වසන ප්‍රතිපත්ති අනුගමනය කර අවශ්‍ය ඖෂධ ගන්න. රෝග ලක්ෂණ වැඩි වෙනවා නම්, හති එනවා නම්, කැස්ස එනවා නම්, හුස්ම ගැනීම අපහසුතාව වෙනවා නම් මෙම රෝගීන් වහාම විශේෂඥ වෛද්‍යවරයෙක් හෝ සුදුසු කරන වෛද්‍යවරයෙක් හෝ රජයේ රෝහලට ඇතුළත් වෙලා ප්‍රතිකාර ගන්න ඕනේ. ලංකාවේ මරණ දෙකක් වාර්තා වෙලා තිබෙනවා. දෙන්නම සංකෘතතාවෙන් වෙච්ච වෙනත් ප්‍රශ්න තියෙන රෝගීන්.